සේනක මල්ලි අද රෑ 12 බස් එක අල්ලගත්තා නම් අපිට හෙට උදේ වෙද්දි ගෙදර ගමට යන්න පුළුවන්. එහෙම කිව්වේ නිමල්. ඔව් නිමල් අයියේ ලොකු මහන්සියකුත් නැති රෑ වෙලා ගියොත් කියලා මම උත්තර දුන්නා. වැඩ ඔක්කොම ඉවර කරලා අපි ආවේ නැවතිලා ඉන්න ගෙදරට රෑ 8 විතර වෙද්දි කාලා බීලා ඉක්මනට ලෑස්ති වෙලා කොළඹින් 12ට බස් එක අල්ලගන්න අපි පිටත් වුණා. සේනක මල්ලි ආපු වෙලාව හොඳයි. අපේ වෙලාවටම ෂීට් දෙකක් දෙනවා. බස් එකට ගොඩ වුණ වෙච්ච හැටියෙම නිමල් අයියා එහෙම කිව්වේ ඉතුරු වෙලා තියෙන සීට් දෙක දැකලා. ඔහොම බස් එකේ යමින් ගමන් ඉද්දි මට ගෙදරින් කෝල් එකක් ආවා. පුතේ කොහෙද ඉන්නේ? වේලාසනේ එන්න බලන්න. ලොකු මාමලාගේ ගෙදර යන්න ඕනි දවල් වෙන්න කලින්. ඒ කතා කළේ අම්මා. මම ඇහුවා ඇයි අම්මේ හදිස්සියෙම කියලා. ලොකු මාමලාගේ ගෙදර කට්ටිය ගෙදරටයි ආරක්ෂාවක් දානවලු. ඒකට ටිකක් කට්ටිය ඉන්නත් එපයි. පිරිමි අය රෑවරුවේ මස් මාළු මොකුත් ගෑවිච්ච කිසි දෙයක් කන්න එහෙමත් එපා. මේ හදිසියෙම ඇයි අම්මේ ගෙවල් ආරක්ෂා කරන්නේ කියලා මම ඇහුවම අම්මා කිව්වේ නෑ පුතේ එහෙම හදිසියක් නෙවෙයි. ගෙයක් දොරක් ආරක්ෂා කරන්නත් එපයි කියලා අම්මා ඒ කතා කරපු විදිහට මගේ හිතට එච්චර හරි ගියේ නෑ. තව ප්‍රශ්න අහන්න නැතුව හරි අම්මේ අපි දවල් වෙන්න කලින් ගෙදර එන්නම් කියලා මම ෆෝන් එක තිබ්බා. මොකද ගොඩක් වෙලාවට අපි ගෙදර යන්න කලින් මගේ යාළුවෙකුගේ ගෙදරකට ගොඩ වෙලා තමයි ගෙදර යන්නේ. එතකොට ගෙදර යද්දි ටිකක් පරක්කු වෙනවා. දැන් මගේ හිතේ ටිකක් හරි නෑ වගේ. දැන් මම කල්පනා කරන්න ගත්තා මොකක් හරි වෙන ප්‍රශ්නයක්වත්ද නැත්තම් මොකද මේ හදිසියෙම ගෙවල් ආරක්ෂා කරන්න ගත්තේ කියලා. ඔහොම ඉන්න අතරේ මම නිෂ්පබ්ද නිසා නිමල් අයියා ඇහුවා මොකද සේනක මල්ලි අම්මා කතා කරපු වෙලාවෙ ඉඳන් කල්පනා ලෝකෙක ගිලිලා ඉන්නේ කියලා. මම ඊට පස්සේ නිමල් අයියට විස්තරය කිව්වා. මොකද නිමල් අයියා අපි ගමේ කෙනෙක්. නිමල් අයියා ඊට පස්සේ අපේ ලොකු මාමලාගේ ගෙවල් පැත්ත ගැන මට පොඩි විස්තරයක් කියන්න පටන් ගත්තා. මල්ලි දන්නව ඇතිනේ ওই පැත්තේ තියෙන අමුතු දේවල්. සමහර අය රෑවරුවේ තනියම ගිහින් බය වෙලා තියෙනවා මල්ලි. ඔහොම නිමල් අයියා කියන්න ගත්තා. ඔව් නිමල් අයියේ මමත් අහලා තියෙනවා එක දේවල්. හැබැයි මෙච්චර ගමේ හිටපු අපි දැකලා නෑනේ. ඒක හින්දා මම ඕවා එච්චර වැඩි විශ්වාස කරන්නේ නෑ කියලා මම කිව්වා. පැය ගානක ගමනින් අපි අපේ ගමනාන්තයට ළඟා වුණා. ටවුන් එකෙන් බැහැලා අපි ගියේ ගෙවල් පාරේ බස් එක අල්ලගන්න. වෙලාව උදේ 8ට විතර ඇති. බස් එකට ගොඩ වුණ හැටියෙම අපි ගමේ අඳුරන අය කීප දෙනෙක්ම බස් එකේ හිටියා. මල්ලි ඔයාලව දැක්ක කල් කොහොමද වැඩ කටයුතු එහෙම කියලා හැමෝම වාගේ අහන්න ගත්තා. විනාඩි 20ක විතර ගමනකින් පස්සේ අපි අපේ ගෙවල් පැත්තේ තියෙන පටු පාර ගාවින් බැස්සා. සේනක මල්ලි ගමට ආවම දැනෙන නිදහස වෙන කොහේ ඉඳලවත් ගන්න බෑ මල්ලි කියලා නිමල් අයියා කිව්වා. මමත් ඒක නම් ඇත්ත අයියේ කියලා ඉක්මනට ගෙවල් පැත්තට යන්න ගත්තා. බස් එකෙන් බැහැලා විනාඩි 5ක වගේ පයින් ගමනක් තියෙන්නේ. නිමල් අයියාගේ ගෙදරට යන්න අපි ගේ ටිකක් පහු කරලා යන්න ඕන. එහෙනම් සේනක මල්ලි මම මෙහෙමම ගෙදර යනවා. ගෙදර අය බලන් ඇතිනේ මම එනකල් කියලා නිමල් අයියා යන්න හද්දිම අපේ අම්මා එළියට ඇවිත් පුතාලා ආවද? ළමයින්ගේ කටහඬ ඇහිලා තමයි මම එළියට ආවේ. නිමල් පුතේ තේ ටිකක් එහෙම බීලා යමු කියලා අම්මා කියද්දි අනේ බෑ නැන්දේ මමත් මෙහෙමම ගෙදරට යනවා කියලා නිමල් අයියා යන්න ලෑස්ති වුණා. නිමල් පුතේ අපේ පුතා ඔයාට විස්තරේ කියන්න නැතිනේ. පුතාටත් පුළුවන් නම් අපිත් එක්ක එන්න පුළුවන්. එහෙම කිව්වේ අපේ තාත්තා. හරි මාමේ මමත් එනවා. මේ කොහොමද දැන් ගෙදර මිනිස්සු බලාගෙන නැතිනේ මාමේ. මම ගිහින් එන්නම්. සේනක මල්ලි කට්ටිය යන්න හදද්දි මට කෝල් එකක් දෙන්න. මං එන්නම්
කියලා නිමල් අයියා පිටත් වුණා. මමත් ගෙදරට ගිහින් මූණකට හොදගෙන උදේට කාලා ටිකක් ඇලවුණ ගමන් මහන්සියට නිසා දන්නේම නැතුව නිින්ද ගියා. පුතේ නැගිටින්න වෙලාවත් හරි. හවස් වෙන්න කලින් යන්න ඕන. නිමල් ළමයාට දැන් එන්න කිව්වනම් හරි කියලා මාව ඇහැරෙව්වේ අම්මා. මම නැගිටලා නිමල් අයියට කෝල් එකක් දීලා මූණකට හොදගෙනම ලෑස්ති වුණා. ටික වෙලාවක් ගියාට පස්සේ නිමල් අයියත් ආවා. හැමෝම පිටත් වුණා ගෙදරින්. අපි පිටත් වුණේ අපේ ගෙදර තියෙන ත්‍රිවිල් එකේ. විනාඩි 45ක් විතර ගිය ගමනකින් අපි ලොකු මාමලා ගෙදරට ආවා. අපි හෙට යද්දි ඒ කට්ටියම බරටම වැඩ. සේනක මල්ලි පේන විදිහට මේක නම් එසේ මෙසේ වැඩක් වුණ මේ වගේ කියලා නිමල් අයියා කිව්වේ. එහෙ හිටපු කට්ටියව දැකලා වගේම ලෑස්ති කරලා තිබ්බ බඩු මුට්ටු ටික දැකලා. එතන තිබ්බා වේලපු වැලි වගේක්. ඒවා වේලද්දි කිසිම සතෙක් ඊට උඩින් යන්නත් බෑ. ඒ වගේම ඒ උඩ වහන්නත් බෑ කිසිම සතෙක්. තව කෙසෙල් බඩ වගේක් තිබ්බා. පන්දම් වත්ත 4 කොනටම ගොක්කොල තට්ටු 4ක් හදලා වත්ත 4 කොනේම පොඩි වලවල් 4ක් හාරලා ඒ වගේම ගේ 4 කොනේම වලවල් 4ක් හාරලා අපි ගියා ගේ ඇතුළට. ගියාට පස්සේ ලොකු මාමයි ගෙදර කට්ටියයි ඇවිත් ලොකු දෙයක් ආපු එක විශ්වාසවන්ත කට්ටියට විතරයි නංගේ කිව්වේ. අපි මේ ළඟදී අපිට පොඩි කරදරයක් වුණා. අපේ අම්මට කියන්න පටන් ගත්තා. පස්සේ තාත්තා අපි ගාවට ඇවිත් කිව්වා ළමයෝ ටිකක් ඔය වත්ත 4 වටේ තියෙන වැඩ ටික පොඩ්ඩක් බලලා කරලා දෙන්න කියලා. අපිත් ඔළුව වනලා එළියට ආවා. ලොකු මාමලාගේ වත්ත ගැන කිව්වොත් ගේ තියෙන්නේ හරියටම වත්ත මැද්දේ. පොල් ගස් එහෙම වත්ත අයිනටම වෙන්න තියෙනවා. තව ලොකු විශාල උණපඳුරකුත් තියෙනවා. තවද ඒ උණපඳුර යට වාඩි වෙලා ඉන්න පුළුවන් විදියට ලී වලින් පුටු වගේකුත් හදලා තියෙන්නේ. තව ලොකු අඹ ගහකුත් තියෙනවා. අඹ ගහ නිසා වත්තේ පැත්තකටම ලොකු හෙවණක් තියෙනවා. ටිකක් ඈතට වෙන්න වෙල්ලේ ආයෙ පේනවා. එහෙම ලොකු මාමලාගේ ගෙදර පහ වුණාට පස්සේ තියෙන්නේ කැලෑ වැදිච්ච වතු. ගෙවල් 4-5ක්ම පේන ඉසව්වේ තියෙනවා. ඒ ගෙවල් වල අයත් අද ඉන්නේ මෙහෙ. අපිත් කට්ටිය කරන වැඩවලට උදව් වෙවි හිටියා. ඒ අතරේ තාත්තා කතා කරලා අපි දෙන්නට ඊට පස්සේ තමයි අපි දැනගත්තේ මේ හදිස්සියම ආරක්ෂා කරන්න හේතුව මොකක්ද කියලා. මාමට ඉන්නේ දුවලා දෙන්නෙකුයි පුතාලා දෙන්නෙකුයි. දුවලා දෙන්නගෙන් එක දුවක් බැඳලා අනිත් එක්කෙනා ඉන්නේ ගෙදර. කොල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් මගේ වයසේ. අනික මට වඩා වැඩිමල්. දෙන්නම රස්සාවක් කරනවා. ඒ හැමෝම මට සලකන්නේ මමත් එයාලගේ සහෝදරයෙක් ගන්නට. ලොකු මාමගේ පොඩි පුතා ඒ කියන්නේ මගේ වයසේ ඉන්න කොල්ලට. හීනෙන් වයසක මිනිස්සෙක් පේනවලු මේ ළඟක ඉඳලා. ඒ එන මිනිස්සයා හීනෙන් ඇවිත් පෙන්නනවලු අඹ ගහ යට මොන මොනවා හරි තියනවා වාගේ. ඒක පෙන්නලා වෙල තියෙන දිහාවට යනකල් ගිහින් පේන්නේ නැතුව යනවලු. මූණ ටිකක් විරූපී වගේලු. ඊට පස්සේ කොල්ලා කෑ ගහගෙන නැගිටිනවලු. දුවලා දෙන්නගෙන් ගෙදර ඉන්න දුවකට හැමදාම රැට අමුතු සද්ද ඇහෙනවලු. අඹ ගහ තියෙන හරියෙන්. නිකන් කවුරු හරි අඹ ගහ පහුරු ගන්නවා වගේ සද්ද ඇහෙනවලු. ඔය හැමෝටම කලින් ලොකු මාමා දැකලා තියෙනවලු රෑ 1 ගානකට වගේ සුදු ඇඳගත්ත මිනිස්සෙක් වත්තට ඇතුළු වෙන්න තියෙන තැන ඉඳගෙන ඔය අඹ ගහ තියෙන පැත්ත දිහා බලාගෙන ඉන්නවා. ලොකු මාමා මේ වෙලාවට එළියට ඇවිත් තියෙන්නේ එළියෙන් ඇහිච්ච සද්දයක් නිසා. මේක දැකපු ලොකු මාමා බය වුණා. ගෙදර කාටවත් කියලා නැහැ. මොකද ගෙදර මිනිස්සු බය වෙයි කියලා. ලොකු මාමා මේක කාටවත් නොකිය හිටියට ළමයි දෙන්නත් දකින්නේ මට පේන දේම නම් මේක පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙන නිසා එයා දැක්ක දේත් ගෙදර මිනිස්සුන්ට කියලා
ඊට පස්සේ තමා ලොකු මාමයි නැන්දයි දෙන්නම අඳුරන ගුරුන්නාන්ස කෙනෙක්ව හම්බෙන්න ගිහින් තියෙන්නේ. දිගට රැවුල වවලා සුදු සරමක් සුදු බැනියමක් අඳින මේ ගුරුන්නාන්සගේ වයස අවුරුදු 60ට වැඩි. වත්තට ඇතුළු වෙද්දිම සෝනියම් දේවතාවුන් වහන්සේට පුද පූජා කරන කුටියක් තියෙනවා. ගුරුන්නාන්සේ ගොඩක් වෙලාවට ගෙදර නැහැ. මොකද මේ ගමේ විතරක් නෙවෙයි අල්ලපු ගම්වලිනුත් මේ ගුරුන්නාන්සේගේ පිහිට පතාගෙන එන මිනිස්සු එමටයි. මමත් කලින් ගිහින් තියෙනවා ගුරුන්නාන්සේව හම්බෙන්න. ලොකු මාමලා ගිහින් සේරම විස්තරේ ගුරුන්නාන්සේට කියලා හැම විස්තරයක්ම කියනකම් හොඳට අහන් හිටපු ගුරුන්නාන්සේ කියලා තියෙන්නේ. ලොකු නැහැ මලගිය ප්‍රාණයක් තමයි පුතන්ඩියට පේන්නේ. ඇවිත් පෙන්නන්නේ මොකක් හරි හුනියමක් වලලලා තියෙන තැන. ඒ වගේම දුවටත් ඇහෙන සද්ද ඇහෙන්නෙත් ඔය අඹ ගහ තියෙන හරියමනේ. ලොකුන් නැහෙත් දැකලා තියෙනවනේ ප්‍රාණියම වෙන්න ඇති. ගෙදරට කවුරු හරි ලොකු හුනියමක් කරලා මහත්තයෝ මේ ටික අහපු ගමන් ලොකු මාමයි නැන්දයි දෙන්නටම මූණින් මූණ බලාගෙන ඒ වගේම මේ ගෙදර අයට පේන මලගිය ප්‍රාණය පිට කවුරුත් වෙන්න බෑ. මේ පවුලට ආදරය කරන කෙනෙක්. ඒකයි එහෙම ඇවිත් හුනියම තියෙන තැන පෙන්නන්නේ. ගෙදර තියෙන අద్భుත බලවේගය මොකක්ද කියලා හරියටම දැනගන්න නම් මම එන්න ඕන ඔය වත්තට. ඊට පස්සේ මොකක්ද මේ ප්‍රශ්නේ කියලා බලලා ඒකට කරන්න පුළුවන් දේ බලමු. ගුරුන්නාන්සේ මේක වැඩි කල් දාන්න හොඳ නෑ නේද කියලා නැන්ද ඇහුවම ඔව් මේ වගේ දේවල් කල් දාන්න හොඳ නෑ. මම හෙට මෙන්න ලොකුන්නැලයි ගෙදර අඹ ගහ තියෙන හරිය ලොකුන්නැල හාරලා කරලා බැලුවද? නෑ ගුරුන්නාන්සේ මම බැලුවේ නෑ. මොන දේ කරන්නටත් කලින් මේකයි මෙහෙට ආවේ. ඒක හොඳයි ලොකුන්නැහේ. මොකද ඔය හුනියම් කරලා වලලලා තියෙන්නේ මිනි අලු නම් ඕක නිකන් අයින් කළාට වැඩක් නෑ. ඒ වගේම ඕක අයින් කරන කෙනාට ලොකු කරදරයක් වෙන්න පුළුවන්. ඕක අයින් කරනවා නම් ඔය හුනියම කපලා තමයි අයින් කරන්න ඕන. තව හුනියම් කරන ක්‍රම තියෙනවා මහත්තයෝ. තඹ කුලයක නම කොටලා ඒක මාර්ගයෙන් හුනියම් කරන්නත් පුළුවන්. තව දෙහි ගෙඩි වලල්ලා කරන්නත් පුළුවන්. මේ වගේ තව ක්‍රම ගොඩක් තියෙනවා ලොකුන් නැහැ. හැබැයි මිනි අලු වලලලා දෙයක් කරනවා නම් ඒකේ බල වැඩි. මොකද එතකොට මලගිය ප්‍රාණයක් බන්දලා තමා එවන්නේ. එහෙම ආවම කරදර වැඩි මහත්තයෝ. ගෙදර උඩවිය රෙඩ කරවනවා. ගෙවල් දොරවල් වතු පිටි අඳුරු වෙන්න ගන්නවා. වැඩි කාලයක් ගියොත් ගෙදරින් බිල්ලක් වුණත් ගන්න පුළුවන්. ළඟදී වෙච්ච නිසා මම ලොකු බලපෑමක් පෙන්නුම් කරන්නේ නැහැ. මොකද මේ හීනෙන් ඇවිත් වගේම ලොකු උන්නහේ ඒ දැක්ක මලගිය ප්‍රාණය මේ ඇවිත් ඉන්නේ පවුලේ කාටත් කරදරයක් වෙන්න නොදී බේරගන්න. මීට වඩා එහා දැනගන්න මම එන්න ලොකු උන්නහේ ළඟ ගෙදරට කියලා තමා ගුරුන්නාන්සේ කියලා තියෙන්නේ. ඊට පහුවදා ගුරුන්නාන්සේ ඇවිත් තියෙනවා. වත්තට තව කෙනෙක් එක්ක. ආපු ගමන් කිව්වලු වත්තේ අමුත්තක් තේරෙනවා කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ ගුරුන්නාන්සේ කිව්වලු ගේ මැද්දට එන්න පහනක් පත්තු කරන්න කියලා. පහන පත්තු කරලා ගෙදර හැමෝටම එන්න කියලා දොරවල් ජනෙල් වහන්න කියලා ගුරුන්නාන්සේ මතුරනවලු. මතුරලා ඉවර වෙලා ගුරුන්නාන්සේ ටික වෙලාවක් යනකල් ඇස් පියාගෙන ඉඳලා තමයි කතා කරන්න පටන් අරන් තියෙන්නේ. මේ ගෙදරට ලොකු හුනියමක් කරලා තියෙන්නේ. මේ වත්තේ මිනි අලු වලලලා තියෙන්නේ. ගෙදර හැමෝම ලෙඩ කරන්න හදලා තියෙන්නේ. දන්න අඳුරන කෙනෙක් තමයි කරලා තියෙන්නේ. ඔහොම වෙච්ච දේ තාත්තා අපිට කිව්වා. එහෙම කියාගෙන යද්දි ලොකු මාමා කතා කළා තාත්තට ගුරුන්නාන්සේ එක්කගෙන යන්න. තාත්තා ගියාට පස්සේ ඒකනේ මල්ලි මම කිව්වේ
මේක මේ අපි හිතපු විදිය පොඩි වැඩක් නෙවෙයි කියලා නිමල් අයියා කිව්වා. එවෙලේ නම් මටත් තේරුණා වැඩේ ටිකක් බරපතලයි වගේ කියලා. බඩු මුට්ටු ඔක්කොම ලෑස්ති කරලා ඉවර වෙලා ලොකු මාමයි තාත්තයි ගියා ගුරුන්නාන්සේව එක්කගෙන එන්න කියලා. අපි එතකල් කට්ටිය එක්ක කියව හිටියා. මම ඒත් මාමගේ පුතාගෙන් ඇහුවා මොකද්ද උනේ කියලා. වෙච්ච විස්තරේ ඔක්කොම කියාගෙන යද්දි ලොකු මාමලාව ගුරුන්නාන්සේව එක්කගෙන. ගුරුන්නාන්සේ ඇවිත් හිටියේ තවත් දෙන්නෙක් එක්ක. හැම කටයුත්තකම වෙන්න ඕනි පිළිවෙල කිව්වා. රෑ 12 පහුවෙනවත් එක්කම බතක් හදන්න ඕන. ඒකටම දියගොඩ මස් දාන්න ඕන. තව බිත්තරයක් බදින්න ඕන. හෝනියම කපලා අරන් යද්දි ඒකත් මුට්ටියක දාලා තුන්මන් හන්දියක දාලා එන්න ඕන. ඊට පස්සේ ගුරුන්නාන්සේ ආරූඩයෙන් හෝනියම වලලලා තියෙන තැන හොයනවා. හෝනියම තියෙන තැන දැනගත්තම ඒක හාරලා ගොඩ ගන්න ඕන. ඒ හෝනියම කපලා ඒක ගහගෙන යන තැනකට දාන්න ඕන. ඊට පස්සේ අර වේලපු වැලි ඔක්කොම ටික වත්ත වටේ හින්ට ඕන. ඔහොම ගුරුන්නාන්සේ කියාගෙන යනවා. වෙලාව රෑ 8ට වගේ ඇති. හැම දෙයක්ම ලෑස්ති කරලා ඉවරයි. අහල පහල ගෙවල් වලින් ආපු සමහරු ගියා. මොකද ආරක්ෂා කරන තැනක මස් මාළු මුකුත් කාපු නැති අය විතරයි ඉන්න ඕන. ගෙදර සාලේ මැද පාට 5කින් ලොකු මල් ආසනයක් හදලා වත්ත 4 කොනේ තියෙන ගොක්කොල තට්ටු වලට කැවිලි තියලා පහන් පත්තු කරලා හැමෝම පන්සිල් සමාදන් වෙලා ගුරුන්නාන්සේ වැඩේ පටන් ගත්තා. ගුරුන්නාන්සේ මතුරන්නේ සූනියන් දේවතාවුන් වහන්සේට. ටික වෙලාවක් ගුරුන්නාන්සේ මතුරද්දී ගුරුන්නාන්සේ ආරූඪ වෙලා වෙන අමුතු භාෂාවකින් කතා කරන්න ගත්තා. මූණ ටිකක් විරූපි වෙලා ඇස් එහෙම රතු වෙලා. ඒ කියන දේවල් අපිට තේරුම් කළේ ගුරුන්නාන්සේ එක්ක ආපු දෙන්න. එකපාරටම ගෙදර ගෘහ මූලිකයා ඉස්සරහට වරෙන් කියලා ගුරුන්නාන්සේ කතා කළා. උඹට සතුරු එකෙක් මේක කළේ. ගෙදර එකෙක් එක්තැන් කරන්ට මේක කරලා තියෙන්නේ. මේක කපලා මේක කරපු එකාගේ උපදින්මද උඹට මේක යවන්න ඕන. නැත්තම් දින 3ක් ඇතුළත උඹට පෙන්නුම් කරයි කවුද මේක කරපු එකා කියලා. උඹට කොහොමද දරුවෝ ඕන? කලේ කවුද කියලා දැනගන්න යෝන ගුරුන්නාන්සේ. කලේ කවුරු වුණත් මේක ආයේ පිටින් යවන්න එපා ගුරුන්නාන්සේ කියලා ලොකු මාමා කිව්වා. එක පාරටම නැන්ද ඇහුවා මේක කවුද කරලා තියෙන්නේ කියලා. ටිකක් උස මහත් එකෙක් බැලුවොත් උඹලා එක රණ්ඩුවටමයි එන්න හදන්නේ. මේ ළඟ පාතකම ඉන්න එකෙක් තමා අද ඌ මේ භූමිය ගාවටම ඇවිත් හැරිලා ගියා. උඹේ මිනිහගේ හිත දැන් දන්නවා කවුද මිනිහා කියලා. කලින් ව්‍යාපාර වැඩක් නිසා ලොකු මාමා එක්ක තරහ කෝන්තරුණු මුදලාලි කෙනෙක්. උඹලා කවුරුත් නැති වෙලාවක ගෙදරට ඇවිල්ලා වලලලා දාලා ගිහින් තියෙන්නේ. කලින් මේ වත්ත ආරක්ෂා කරලම නෑ නේද පුතේ? මේ වත්තේ උඹලගේ හොඳට හිටපු මලගිය ප්‍රාණයක් පන්නලා දාලා තමා මේ හූනියම කළේ. උඹලට ඇවිත් පෙන්නන්නේ හූනියම ඒ මලගිය ප්‍රාණේ පින් ඉල්ලනවා. දැනුත් භූමියෙන් ඈතක ඉඳන් බලාගෙන ඉන්නේ. ගෙදරට බන්දලා තියෙන මලගිය ප්‍රාණේ භූමියේ තියෙන හැම අඳුරු තැනකටම ගිහින් නොපෙනී ඉන්න බලනවා. ඌට මගෙන් බේරීමක් නෑ. ඊට පස්සේ අයියෙන් ගෙජ්ජි ටික හොලව අමුතු භාෂාවකින් කතා කළා. එතකොට වෙලාව 12යි. ගුරුන්නාන්සේ ආපු අය ඒ දේවල් කිව්වේ අපිට තේරෙන විදිහට. බතයි දියගොඩ මසුයි බිත්තරයි දැන් ලිපේ තියන්න වෙලාව හරි කියලා ඒ දෙන්නයි මමයි නිමල් අයියයි කුස්සියට ගියා. බිම ලිපක් හදලා තිබ්බේ. බත හදන්නේ ගුරුන්නාන්සේ ආපු දෙන්න. සුදු රෙදි වලින්
නහය වැහෙන විදිහට වහගත්තා. ඒ එන සුවඳ බත පිළියෙල කරන අයට දැනෙන්න හොඳ නැති නිසා. වෙලාව 12:05යි. බත ලිපේ තිබ්බා. බිත්තරේ බදින්න කලින් අපිටත් සුදු රෙදි වලින් නහය වහගන්න කිව්වා. මමයි නිමල් අයියයි ඒ දෙන්න කියන විදිහටම කළා. ඊට පස්සේ කිව්වා ගෑනු කිසිම කෙනෙක්ට මොනම හේතුවක් මතවත් කුස්සියට එන්න දෙන්න එපා කියලා. මම ඉස්සරහට ගිහින් කට්ටියටම කියලා ආයෙත් ආව කුස්සියට. බිත්තරේ බදින්න තාත්තියට දානවත් එක්කම අපිට කිව්වා කුස්සියේ දොර අරින්න කියලා. නිමල් අයියා ගිහින් එළිය දොර ඇරලා ආවා. ඇයි අයියේ කුස්සියේ දොර ඇරියේ? මම ඇහුවා. බිත්තරයක් බදිද්දි ඒකේ සුවඳ දැනෙන්නේ අපිට විතරක් නෙවෙයි මල්ලි. මේකට කෙලහලන තවත් කට්ටියක් ඉන්නවා. එයාලව එක තැනකට ගන්න ඕන. නිසයි දොර අරින්නේ. මමයි නිමල් අයියයි මූණට මූණ බලාගත්තා. මේ මාරය 12ට බිත්තරයක් බදලා හතර වටේ ඉන්න ඔක්කොම පෙරේතෝ මේක අස්සට දාගෙන අපි ඉන්න ඕනද කියලා මට හිතුණා. නිමල් අයියා දිහා බැලුව නිමල් අයියත් හිතන්නෙම ඒකමයි කියලා මූණ දැක්කම මට හිතුණා. මම දැන් දොර දිහා බලනවා. එළියේ ලයිට් දාලා තිබ්බත් ඒ වෙලාවේ හිතට ආවේ මහා මූසල හැඟීමක්. මල්ලි දැන් අපේ එකෙක් ගුරුනාන්ස ගාවට යන්න ඕන. මායි මේ මල්ලි යන්න කියලා නිමල් අයියා එක්ක අනිත් කෙනා ගියා. මමයි ගුරුනාන්සේ එක්ක ආපු අනිත් කෙනයි දැන් ඉන්නවා ලිප ගාව. අපි කතා බහ කළේ නෑ වැඩිය. ඊට පස්සේ නිමල් අයියා ඇවිත් අපිට අඬ ගැහුවා. ගුරුනාන්සේ කතා කරනවා කියලා. ලිපේ ගින්දර නිවලා දොරත් වහලා අපි ගියා එළියට. ගුරුනාන්සේ මතුරු දුම්මලක ගහ එළියට එනවා. එළියට ගිහින් නතර වුණේ අඹ ගහ ළඟින්. අඹ ගහේ මුදුන දිහා බලලා දුම්මල ගහලා ගහේ මුල ඉඳලා අඩි 4ක් විතර පිටිපස්සට ඇවිත් බිම වාඩි වුණා. එතන ගොක්කොළ වලින් එහෙම හදාගත්තු තට්ටුවක් තිබ්බා. මාමගේ දුවලා හැම හොඳටම බය වෙලා. පන්දම් වල එළියෙන් කට්ටියගේම මූණවල් පේනවා. ඉඳගත්ත තැන ඉඳලා දැන් ගුරුන්නාන්සේ මතුරනවා. කලින්ම ගුරුන්නාන්සේ කියලා තිබ්බේ වාඩි වෙන්නේ හුණියම වලලලා තියෙන හරිය කියලා. එතකොට දෙහිගිඩි ටිකයි කෙසෙල් බඩ වලින් කපාගත්ත මනුස්ස රූපේ එතනට ගේන්න ඕන කියලා. අපි ඉක්මනට ඒ අවශ්‍ය දේවල් ඔක්කොම ගෙනත් තිබ්බා. දෙහි ටික කපන ගුරුන්නාන්සේ මතුරන මෝලුවත් හොලව. එහෙම කරද්දි අනිත් දෙන්න පන්දම් අරගෙන දුම්මල ගහනවා. කපාගත්ත මනුස්ස රූපෙට දෙහි කටු 108ක් ගහන්න ඕනි මන්ත්‍රයක් මතුර. ඒක කරන්නේ අපේ ලොකු මාමා. ගුරුන්නාන්සේ ඒ මන්ත්‍රේ මාමට දෙතුන් පාරක් කිව්වා. ඒක මතක තියාගන්න විදිහේ පුළුවන් එකක්. ඕක පටන් ගනින් දැන් 108 වාරයක්ම මතුරලා ඔය කටු ටික ගහපන්. අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ කියලා ගුරුන්නාන්සේ කිව්වා. දැන් ලොකු මාමා ඕක කරන අතරේ දෙහි ටික කපනවා ගුරුන්නාන්සේ. දෙහි ටික කපලා ඉවරයි. ලොකු මාමා තාම දෙහි කටු ටික ගහනවා. එතකල් ගුරුන්නාන්සේ දුම්මල ගහනවා. දෙහි කටු ටික ගහලා ඉවර වෙද්දිම හුනියම තියෙන තැන හාරන්න පටන් ගත්ත මමයි ගුරුන්නාන්සේ කාපු දෙන්නයි. එක්කෙනෙකුයි. ගුරුන්නාන්සේ දුම්මල ගහද්දි කවුරුත් ගුරුන්නාන්සේගේ අතේ ගෑවෙන්න බෑ. එහෙම වුණොත් අතේ තියෙන එකෙන් ගහනවා. අඩි 2ක් විතර හාරද්දි පොඩි මුට්ටියක් තියෙනවා දැක්කා. මුට්ටිය දැක්ක කට්ටියගේම මූණවල් බයෙන් පිරලා තිබ්බේ ඒ වෙලෙම. නතර කරපන් එහාට යන්න කියලා ගුරුන්නාන්සේ පන්දම අරන් ඒ මුට්ටිය ගාවට දුම්මල ගහලා ඒ මුට්ටිය අතින් උඩට ගත්තා. ඒක එළියට අරගෙන ගොක්කොළ තට්ටුව උඩින් තියලා ඒක වහලා තිබ්බ රෙදි කෑල්ල ගලවලා ඇතුළේ බැලුවා. ඒක ඇතුළේ තිබ්බේ මිනි අලු වගේක්. වත්ත 4 කොන් ටික දිහා බැලුවා. උඹ දැන් නටලා ඉවරයි. දැන් වර එළියට කියලා වත්ත
හැම අස්සක් මුල්ලක් නෑරම දුම්මල ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ කුස්සිය තිබ්බ බත් එකයි බිත්තරේ එළියට ගේන්න කිව්වා. ගේද්දි එකෙක්වත් පිටිපස්ස බලනවා එහෙම නෙවෙයි. මමයි නිමල් අයියයි ගුරුන් වහන්සේ එක්කාපු එක්කෙනයි ගියා කුස්සියට. කුස්සිය පාළුවට ගිහින් වගේ බිම තැනින් තැන වැලි. බය නොවී ඉන්න මල්ලි කියලා අර අනිත් අයියා කිව්වේ ඒ වෙලේ ඇත්තටම අපි ටිකක් බය වෙලා හිටපු නිසා. බත් එකටම බැදපු බිත්තරේ දාලා සුදු රෙද්දකින් වහලා අපි ඒක එළියට ගෙනාවා. පිරිමි 7 දෙනෙක් ගුරුන් වහන්සේ ඇතුළුව බත් එකයි මිනි අලු තියෙන මුට්ටියයි අරන් දැන් යන්න ඕනි තුන්මන් හන්දියකට. ගුරුන් වහන්සේ අපි පිටත් වෙන්න කලින් කිව්වා මමයි මෙතනින්ද තව පිරිමි 6 දිනකුයි පිටත් වෙන්න ඕන. උඹලා එකෙක්වත් පිටිපස්ස බලන්න බෑ ගිහිල්ලා එනකල්. සද්ද බද්ද හේයි අඩි සද්ද හේයි තමන්ගේ ළඟින්ම හේයි. ඒත් උඹලා ඒ දිහා බලන්න බෑ කියලා ගුරුන් වහන්සේ එක්ක ආපු දෙන්නයි ලොකු මාමගේ නිමල් අයියයි මාමගේ ලොකු පුතයි යන්න ලෑස්ති වුණා. ඉස්සරහින්ම ගුරුන් වහන්සේ පන්දමක් අරගෙන දුම්මල ගහනවා. ඊට පිටිපස්සේ ලොකු මාමා මිනි අලු තියෙන මුට්ටිය අරගෙන ගුරුන් වහන්සේ එක්කම යනවා. තුන්වෙනියට ගුරුන් වහන්සේ එක්ක ආපු ගෝලයෝ දෙන්නගෙන් එක්කෙනෙක් බත් මුට්ටිය උළුවේ උඩ තියාගෙන යනවා. ඊට පිටිපස්සෙන් අනිත් ගෝලයෝ පිහි අරන් කෙහෙල් බඩ ගාපු මිනිස් රූපේ අරගෙන යනවා. පස්වෙනියට නිමල් අයියා යනවා දෙහිගෙඩි 7ක් අතේ තියාගෙන. ඊට පස්සේ ලොකු මාමගේ පුතා යනවා. අන්තිමේටම මම යනවා පිටිපස්සෙන්ම. අපි ගිහින් එනකල් වත්තෙන් එකෙක්වත් එළියට එහෙම යනවා නෙවෙයි මොනම හේතුවක් උඩවත් කියලා ගුරුන් වහන්සේ කිව්වා. ඒක කියලා අපි පිටත් වුණා. අපි දැන් යන්නේ ඉස්සෙල්ලාම තුන්මන් හන්දියකට. ගෙවල් ගාව තුන්මන් හන්දියක් තියෙනවා. ගෙදරට ගොඩාක් ළඟ තියෙන එක. ඒක නිසා එතනින් තිබ්බේ නැහැ. ගුරුන් වහන්සේ ඉස්සරහා ඉඳන් මතුරු යනවා. මගේ හිතට දැන් ටිකක් බයයි. මොකද මමයි පිටිපස්සෙන් යන්නේ. කමක් නැහැ. අපි මෙතන ගොඩක් කට්ටිය ඉන්නවනේ කියලා හිතාගෙන මමත් දැන් යනවා. ඔහොම ටිකක් දුර යද්දි හම්බෙනවා රබර් ගස් වගේක් තියෙන වත්තක්. දැන් අපි ඉන්නේ ඒක පටන් ගන්න හරියේ. රබර් ගස් පොඩිමට වවලා තියෙන්නේ. ඒ දිහා බැලුවම වත්තේ කොනකටම යනකල් පේනවා. අපි දැන් පාරේ ওই රබර් වත්ත මැද හරියට එද්දි තමයි මාව ගල් ගහෙන්න වගේ පටන් ගත්තේ. ඔව්. ඒ ඇහෙන්නේ ඇත්තටම අඩි සද්දයක්. පිටිපස්ස බලන්නමයි හිතෙන්නේ බය නැති කරගන්න. මේ වෙලාවට මේ පාරේ මොන මිනිස්සයද තනියම යන්නේ. අනික මිනිස්සෙක් යනවනම් ඒ යන කෙනා අපිට කතා කරනවනේ කියලා මගේ හිතට එක ඒවා එනවා. කොකටත් කියලා මම ටිකක් ඉස්සරහින් යන මාමගේ පුතා ගාවට ලන් වුණා. මං හොඳටම බය වෙලා දැන්. ඔහොම ටික දුරක් යද්දි තුන්මන් හන්දියක් තියෙනවා. එතනින් තමයි අපි මේ බත් මුට්ටිය තියන්න ඕන. තුන්මන් හන්දියට ගිහින් ගුරුන් වහන්සේගේ ගෝලයා බත් මුට්ටිය තියෙනවා පාරේ අයිනකට වෙන්න බිමින්. ඒක තිබ්බ ගමන් ගුරුන් වහන්සේ එක දිගට මතුරු පන්දමට අරගෙන දුම්මලත් ගහන්න ගත්තා. ඊට පස්සේ දුම්මල එහෙම ගහලා ඒ පන්දම පත්තු වෙලා තියෙන පැත්ත බත් මුට්ටියට ගහනවා. ඊට පස්සේ ඒක ගහලා අනිත් පන්දම අරගෙන හැම තැනටම දුම්මල ගහනවා. එතන ඒ වැඩේ කරලා ඉවර වෙලා අපිට දැන් තියෙන්නේ ඇලක් ගාවට ගිහින් මිනි අලු තියෙන මුට්ටිය ගහගෙන යන්න දාන්න. අපි ඒ ඉන්න පිළිවෙලටම ඉස්සරහට යනවා. ඇල තියෙන්නේ ටිකක් ඉස්සරහට වෙන්න. ඇලේ කවුරුත් නාන්නේ නැති තැනකට තමා මේ මිනි අලු ටික දාන්න ඕන. ඇල ගාවට ලන් වෙද්දිම වතුර ගලාගෙන යන සද්දේ මේ වෙලාවට ගේන්නේ මහා මෝසල ගතිය. ඒකත් එක්ක ගුරුන් වහන්සේ මතුරන සද්දේ ගෙජ්ජි සද්දේ ඇහෙද්දි හිතට එන්නේ අමුතු බයක්. කට්ටියම ලොකු ගලක් උඩට ආවා. මුළු පළාතම ගොඩක් කළුවරයි. හඳ එළිය ටිකක් තියෙද්දි නිසා වගේම පන්දන් එළිය තියෙන නිසා ඇලේ ඉන්න අපි ටික හරියට
පේනවා. පන්දන් එළිය නිසා ඇලේ අපි ඉන්න හරිය ටිකක් එළියයි. ගුරුන් වහන්සේ ලොකු මාමා දිහා බලලා මේ හුනියම මම මෙතනින් කපලා දානවා. දෙහි ගෙඩි ටික කපලා ඉවර වුණාම ලොකු නෑ. ඔය රෙදි කෑල්ල අයින් කරලා ඔය මුට්ටිය මගේ අතට දෙන්න ඕන. ඊට පස්සේ අපේ වැඩේ ඉවරයි මෙතන කියලා ගුරුන් වහන්සේ මතුරන්න පටන් ගත්තා. එන හුළඟ ගොඩක් සීතලයි. හිරිකඩ පිපෙනවා සීතල වැඩිකමට. කට්ටියම එකට ඉන්න නිසා බයක් වැඩිය දැනෙන්නේ නැහැ. දෙහි ගෙඩි හතම කැපුවට පස්සේ ලොකු මාමා ගුරුන් වහන්සේගේ අතට මිනි අලු මුට්ටියම දුන්නා. ඒකේ උඩ තිබ්බ රෙදි කෑල්ලත් අයින් කරලා තමයි ලොකු මාමා මුට්ටිය ගුරුන් වහන්සේ අතට දුන්නේ. ගුරුන් වහන්සේ මුට්ටිය වතුරට ලං කරලා මිනි අලු ටික වතුරට එකතු කරලා පා කරලා යවුවා මුට්ටියත් එක්කම. ඊට පස්සේ අර මිනිස් රූපේ අරගෙන ඒකත් කපලා දැම්ම වතුරටම ගහගෙන යන්න. මේ හුනියමට එවපු මළගිය ප්‍රාණි මෙතනින් පස්සේ ආයේ කාටවත් කරදරයක් කරන්නේ නැහැ. හොඳමයි. එහෙනම් දැන් මෙතන අපේ වැඩේ ටික ආවරයි. දැන් යන්න ඕන වත්ත ආරක්ෂා කරන්න කියලා අපි ආයේ එන්න පටන් ගත්තා. එළ ගාවින් එද්දි මම පිටිපස්ස බැලුවා. අපි ගෙනාපු මුකුත් දාලා යනවද බලන්න. හැබැයි මම දැක්කේ ඊට වඩා එහා ගිය දෙයක්. අපි හිටපු ගලගාව ඉඳලා සුදු පාට ඡායාවක් කැලේ පැත්තට යනවා. ඒක නිකන් පාවෙනවා වගේ. ටික වෙලාවකින් ඒක පාරටම නැති වෙලා ගියා. මාව ගොළු වෙලා ගියා. ඒ දැක්ක දේ ඉක්මනට නිමල් අයියා ගාවට ගිහින් මම වෙච්ච දේ නිමල් අයියට කිව්වා. නිමල් අයියා මොකුත් නොකියම මාව ඉස්සර කරගෙන කට්ටියත් එක්කම පාරට ආවා. සේනක මල්ලි ඔයා දැක්ක දේ මමත් දැක්කා කියලා පාරට ආපු ගමන් නිමල් අයියා කිව්වා. එතනින් එහා මොකුත් කතා බහක් නැතුව අපි ආවා ලොකු මාමලාගේ ගෙදරට. ඇවිත් ඉවර වෙලා වේලපු වැලි ඔක්කොම වත්ත හතර වටේටම ඉහලා වත්ත වටේම සුදු නූල් ඇත්තා. පිරිත් කියන්නයි දැන් ලෑස්ති වෙන්නේ. දැන් එහෙනම් හැමෝම පිරිත කියන්න පටන් ගත්තා නම් හොඳයි කියලා ගුරුන් වහන්සේ පටන් ගත්තා. ගුරුන් වහන්සේ ගාව තියෙනවා පොඩි මුට්ටි හතරක්. ඒවා තමයි ආරක්ෂක මුට්ටි. ඒ හතර ගේ හතර කොනේ වහල එල්ලන්න ඕන. ඒකට දානවා වී වැලි වගේ තව බෙහෙත් ಜಾති වගේක්. ගුරුන් වහන්සේ කිව්වා අපි පිරිත් කියලා ඉවර වෙද්දි මුට්ටි හතරක් පිරීලා තියෙයි කියලා. කට්ටියම පිරිත් කියන අතරේ මම ගියේ මගේ පරණ මතකයකට. මොකක්ද මම ඒ දැක්කේ? ගුරුන් වහන්සේට කියන්නත් බෑ. මොකද අපි කාටත් මොන හේතුවක් නිසාවත් පිටිපස්ස බලන්න එපා කිව්වනේ. කල්පනා ලෝකෙක ගිලිලා ඉන්න වෙලාවේ තමා ලොකු මාමගේ දුව කතා කළේ. සේනක මොකද වුනේ? ගිහින් ආපු වෙලේ ඉඳලා ඔයා ටිකක් අමුතුයි. මම බලන් හිටියේ කියලා කිව්වා. එයා ඒ වෙලේ එහෙම දෙයක් කියන්න ලොකුම හේතුව උනේ කට්ටිය පිරිත් කියලා ඉවර වුණාටත් පස්සෙත් මම වැඳගෙන ඉඳලා තියෙන්නේ. මම එතකල් ඉඳලා තියෙන්නේ අර වෙච්ච සිදුවීම මතක් කරගෙන. පිරිත් කියලා ඉවර වුණාට පස්සේ තව දෙහිගෙඩි වගේක් මතුරලා අරගෙන ගුරුන් වහන්සේ කිව්වා මේ දෙහිගෙඩි 3 ගානේ අරගෙන වත්ත 4 කොනේමයි ගෙදර 4 කොනේමයි වලලන්න ඕන කියලා. මමයි තව 3 දෙනෙකුයි වත්ත 4 කොනේ තියෙන වලවල් 4 ගාවට ගියා. තව කට්ටියක් ගේ 4 කොන්ට ගියා. ලොකු මාමයි තාත්තයි තව දෙන්නෙකුයි ගේ 4 කොනේ මුට්ටි ටික එල්ලන්න හදනවා. ගුරුන් වහන්සේ කියද්දි තම තමන්ට බාර දීලා තියෙන වැඩ කොටස ඉවර කරන්න ඕන. දෙහි ගෙඩි ටික වලලන්න කලින් බුලත් කොලයක් තියලා ඒකට උඩින් පහනක් පත්තු කරන්න ඕන. අපි දැන් කට්ටියම ගුරුන් වහන්සේ කියපු විදිහටම හැම වැඩක්ම කළා. ඒක ඉවර වුණාට පස්සේ පත්තු කරලා තියෙන එක පහනක්වත් උදේ එළි වෙනකල් නිවෙන්න දෙන්න බෑ. ඒකට තෙල් දදා පත්තු වෙන්න දෙන්න ඕන. ඒ වැඩ ටික ඉවර වුණාට පස්සේ ගුරුන් වහන්සේ ලොකු මාමලාගේ ගෙදර
හැමෝටම ආරක්ෂා නූලක් දාලා දෙහි කැපුවා. පාන්දර 5ට කිට්ටු ඇති වෙලාව දැන් වත්තේ තියෙන්නේ අමුතුම එළියක්. අපි එද්දි තිබ්බ අඳුරු බව දැන් නම් නෑ කියලා අපි හැමෝටම හොඳටම තේරුණා. වැඩ ඔක්කොම ඉවරයි. අපි ටිකක් ගුරුන්නාන්සේ එක්ක කතා කළා. මොකද වෙච්ච දේවල් වල අනිවාර්යයෙන්ම අපි නොදකපු පැත්තක් තියෙනවනේ. ඒක දැනගන්න ඕන නිසාමයි අපි කතා කළේ. විස්තරේ ඔහොම කියන්න යද්දි ගුරුන්නාන්සි අපි හැමෝම අහන් බලන් හිටපු මාතෘකාවට ආවා. ළමයිනේ, මේ ගෙදරට බන්දලා තිබ්බ මළගිය ප්‍රාණ ආත්මේ ගෙදර වත්ත තිබ්බ හැම අඳුරු තැනකටම ගිහින් හැංගිලා ඉන්න බැලුවා. හැබැයි ඌ මොන දේ කළත් වලලලා තියෙන හුනියම උඩට ගත්තම මම මතුරලා ඌට මේ හුනියමත් එක්කම මේ වත්තෙන් චොලන්චි වෙලා ඵලයන් කිව්වොත් ඌ යන්න ඕන අපි මේ හුනියම අරන් යද්දි. මොකද මේක යක්ෂයෙක් නෙවෙයි. එහෙම වුණා නම් තමා තොইলයක් නටන්න වෙන්නේ. අපි 7 දෙනා යද්දි බත් මුට්ටිය අරගෙන යන කෙනාගේ පස්සෙනුයි බත් මුට්ටිය උඩට නැගලයි මල පෙරේතය යනවා. ඕකුන් ඉන්නේ තුම්මන් හන්දිවල. ඒකමයි ඔය බත් මුට්ටිය තුන්මන් හන්දියක තියලා පත්තු වෙලා තියෙන පන්තමක් අරන් ඒකෙන් ඔය බත් මුට්ටියට අනින්නේ. එතකොට එතනින් එහා ඕකුන් අපේ පිටිපස්සේ එන්නේ නෑ. හුනියම අරන් ගිය ලොකුන් නැහැ. හැබැයි ළමයිනේ, මහා එකා එන්නේ මගේ පිටිපස්සෙන්. ඔයාලා දන්නවනේ මහා එකා කියන්නේ කවුද කියලා? ඔතන මොකක් හරි වැඩක් වැරදුනා නම් මහා එකා යන්නේ මගේ පණගෙන්ද අරගෙන. පිටිපස්සේ අඩි සද්ද ඇහෙද්දි බලන්න එපා කියන්නේ ඒ හින්දානේ. ඒ එන්නේ නොපෙනෙන බලවේග. උන්ටත් ඕන මේ කරන වැඩේ නතර කරන්න. අපි මිනි අලු ටික පහ කරලා යවනකල් අපි පරිස්සම් වෙන්න ඕන. ඔන්න එක පාරක් ගෙදරක ආරක්ෂාවක් කරලා 7 දෙනෙක් හදාගෙන අපි ගියා හුනියම කපන්න. මම හැමෝටම කිව්වා මොනම හේතුවකටවත් පස්ස බලන්න එපා කියලා. පිටිපස්සෙන් ආවේ ඒ ගෙදර ළමයෙක්. ඒ කොළුව පළවෙනි තුම්මන් හන්දිය පහු කරද්දිම පිටිපස්ස බලලා හොඳටම බය වෙලා අපිවත් දාලා දිව්වේ ආරක්ෂා වැඩ පැත්තකට දාලා අපි දිව්වා කොල්ලව බේරගන්න. කැලයක් මැද්දකට වෙන්න ගිහින් නතර වුණේ. එක්කගෙන ආවේ ඌ උස්සගෙන. ඌ එන්නම බෑ කියනවා. වරු 2ක් ගියා මට කොල්ලා හොඳ සිහියට ගන්න. අන්න ඒක නිසයි මම කිව්වේ කාටවත් පිටිපස්ස බලන්න එපා කියලා. ගුරුන්නාන්සේ කතාව කියලා ඉවර කරද්දි මමයි නිමල් අයියයි කතා වුණේ අපිට වෙච්ච දේ ගුරුන්නාන්සේට කියනවද කියලා. ඒත් අපි හිතාගත්තා ඒක ගුරුන්නාන්සේට දැන් කියන්නේ නෑ කියලා. අපි ඒක පස්සේ කියනවා කියලා හිතාගත්තා. ඒක නිසා එතනින් එහා අපි ප්‍රශ්න අහන්නේ නැතුව ගුරුන්නාන්සේ කියන දේ විතරක් අහගෙන හිටියා. ඔන්න ඕකයි කතාව. දැන් ඔයාලා බලයි එතකොට කෝ අර ගෙදර මිනිස්සුන්ට පේන්න ගත්ත මළගිය ප්‍රාණි ගැන කතාවක් නැහැනි කියලා. ඒකයි තව මගේ යාළුවෙක් දැක්ක ඡායාව ගැන වැඩිය සඳහන් කරලා නැහැ කියලා. ඒ සියලුම විස්තර සමග මම ගේන්නම් මගේ ඊළඟ කතාවෙන්. මොකද ඒක වෙනම සිදුවීමක්. මේ කතාවේ නොපෙනෙන දේවල් ගැන වැඩි සඳහනක් නැති වෙන්නේ පුළුවන්. මොකද මේක හුනියමක් සහ ආරක්ෂාවක් ගැන කියවෙන කතාවක්. ඒ වගේම සත්‍ය අසත්‍ය භාවය ගැන ඔයාලටම තීරණ කරන්න පුළුවන්. කමෙන්ට් එකක් දාගෙන ලයික් එකක් දාගෙන අමතක කරන්න එපා යාළුවනේ.